නුවණ ලැබෙන ප්‍රතිපදාව කුමක්ද? මේ ජීවිතේ අපි නුවණ උපදවා ගන්නේ කෙසේද? ඒට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? බොහොම ලස්සනට කියලා දෙනවා ආලවක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ. කොහොමද කියලා දෙන්නේ? කොහොමද කියලා දෙන්නේ? සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුස්සූසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. සද්ධානෝ අරහතං, මේ රහතන් වහන්සේලාගේ ධර්මයේ අරහතන් නිබ්බාන ධම්මං නිබ්බානපත්තිය, මේ නිවනට පමුණුවන රහතන් වහන්සේලාගේ ධර්මයේ සද්ධානෝ ශ්‍රද්ධාවෙන්, සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය සුස්සූසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. දුට කන් දීලා අහනවා. ඉස්සෙල්ලා විශ්වාසයෙන් අහන්න ඕන. තේරුණාද? මේ ධර්මයේ කාන්තයෙන්ම නිවනට පමුණුවනවා මාව කියන විශ්වාසය තියෙනවා. මේ ධර්මයේ සත්‍යයක් කියන විශ්වාසය තියෙනවා. තේරුණාද? එතකොට ඒ විශ්වාසයෙන් තමයි ධර්මය අහන්නේ. සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. ඒ අහලා නිකන් ඉන්නේ නැහැ. විමසනවා. මොකද්ද මේ කිව්වේ? ඇයි මෙහෙම කියන්නේ? නේද? ඇයි බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි කියලා කිව්වේ? එහෙම වෙන්නේ කොහොමද? ඇස අනිත්‍ය වෙන්නේ කොහොමද? කියලා ප්‍රශ්න අහනවා, ප්‍රශ්න නගනවා. හොඳට මතක තියාගන්න, විමසන හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. තේරුණා? ධර්ම දේශනාවක් කරලා ඒ ධර්ම දේශනාව තුළ ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ කාරණා දෙකක් තේරුම් ගන්න පුළුවන්. එකක් හොඳටම තේරිලා. තේරුණාද? හොඳටම තේරිලා අවබෝධ වෙච්ච කෙනාටත් ප්‍රශ්න නැහැ නේ. අනිත් එක මොකක්ද? මෙලෝ දෙයක් තේරිලා නැහැ නේ. විමසන මනුස්සයට හැමදාම ප්‍රශ්න තියෙනවා. හරි? මේ ධර්මයේ තුලත් ප්‍රශ්න අහන්න ඕනේ. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද අපි මේක විස්තර තේරුම් ගන්නෙ? කොහොමද මම මේ සතිපට්ඨානෙ පුරුදු කරන්නේ? සිහිය පුරුදු කරන්නේ කොහොමද? ප්‍රශ්න අහන්න ඕනේ. අපි මොකද කරන්නේ? අහලා ඔළුව හොඳට වනලා තේරුණා වගේ යනවා. නේ? එහෙම නැහැ ඉස්සර මිනිස්සු. අහනවා ප්‍රශ්න. තේරුණාද? ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ප්‍රශ්න හිතට එනවනේ, දහම් ගැටලු එන එකටත් බය වෙන්න එපා.